මේ ගේම් එක ලංකාවේ හැදුවා කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? මේ තමා ලෝකෙ හොල්ලන්නින අපේම Song of Kings ගේම් එක. අපි හැමදාම ප්ලේ කරේ පිටරට ගේම්ස් නේ. ඒත් මෝගෝ ගේම් පබ්ලිෂර්ස්ලා එකතු වෙලා අපේ හෙළ ඉතිහාසය ලෝකෙටම අරන් යන්නයි ලෑස්ති වෙන්නේ. දැනටමත් මේකේ ට්‍රේලර් එක සෝෂල් මීඩියා වල සෑලෙන්න කතාබහට ලක් වෙනවා. අපේ කොල්ලෝ ටිකක් එකතු වෙලා කරන මේ වගේ ලොකු වැඩක් මගහැර ගන්න එපා. එතකොට මොකද්ද මේකේ කතාව? මේකේ ප්‍රධාන චරිතය තමයි යක්ෂිරා. එයා පොඩි යක්ෂ ගෝත්‍රික කොල්ලෙක්. Tamanගේ ගෝත්‍රයෙන් ගොඩක් ඈතට ගිනින් මිනිස්සු මෙයාව අල්ලගෙන හිර කරගත්තට පස්සේ දරුණු මිනිස් රජෙක්ගේ හිරකාරයෙක් වෙලා තමයි මෙයා ඉන්නේ. හැබැයි මෙයා තනියම නෙවෙයි. Tamanගේ සීයාගේ ආත්මයේ මඟ පෙන්වීම සහ මායා බලයක් සහිත බටනරාවක බලයෙන් සතුරන්ව පරද්දලා අභිරහස් විසඳගෙන Tamanගේ උරුමය හොයාගෙන යන සුපිරි ගමනක් තමයි මේකේ තියෙන්නේ. මේකේ විශේෂම දේ තමයි මැජික් ෆ්ලූට් එක. සතුරන් එක්ක සටන් කරන්න, පසල් විසඳන්න, වගේම පරිසරය පාලනය කරන්නත් මේ බටනලාව පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රැෆික්ස් ගැන නම් කියන්න වචන නැහැ. ලස්සනම පරිසරයක් තමයි Unreal Engine 5 වලින් ඩෙවලොපර්ස්ලා නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් මේකේ පරිසරය, ඒ වනාන්තර, දියඇලි කොච්චර ලස්සනට තියෙනවද කියලා ඔයාලම බලන්න ඉස්සරහට මේක ප්ලේ කරලා. දැනටමත් මේ ගේම් එක ජපානයේ ටෝකියෝ ගේම් ෂෝ එකටත් තේරිලා තියෙනවා. ඒ කියන්නේ ලෝකෙ ලොකුම ගේම්ස් එක්ක අපේ කොල්ලෝ කරට කර හැප්පෙනවා කියන එක. ලෝකෙ ලොකුම කම්පැනි එක්ක අපේ කොල්ලෝ කරට කර හැප්පෙනවා කිව්වම තියෙන ගැම්ම ඔයාලට හිතා ගන්න පුළුවන්ද? මේක 2026 දී තමයි ඔෆිෂල් රිලීස් වෙන්නේ. ආරංචි විදිහට PC විතරක් නෙවෙයි ඉස්සරහට කන්සෝල් වලටත් මේක එනවා. ඔයාලට පුළුවන් දැන්ම Steam for Epic Store එකට ගිහින් මේක wish list කරගන්න. ඒකෙන් ලංකාවේ අපේ ඩෙවලොපර්ස්ලාට ලොකු සපෝට් එකක් ලැබෙනවා සහ ලෝකෙ අනිත් අයටත් පේනවා ලංකාවේ ගේම්ස් වලට තියෙන ඩිමාන්ඩ් එක. ඉතින් ලංකාවේ කෙනෙක් විදිහට ඔයා මේ ගැන ආඩම්බරයි නම් දැන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කමෙන්ට් කරන්න. තවත් මේ වගේ ගේමින් අප්ඩේට්ස් ගැන දැනගන්න මාව ෆලෝ කරන්න.